ක්‍රිස්තුස් වහන්සේ තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද දවසේ ස්වාමීන් වහන්සේ අපට දෙන වචනය තමයි ගීතාවලියේ 3 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය. උන්වහන්සේ අපිට කියනවා සම්මිදානං දැහැමි අය තමන්ටම තෝරාගත් බව සිතට ගන්න. කවුද මේ දැහැමි අය කියලා කියන්නේ? දැහැමි අය කියලා කියන්නේ ධර්මානුකූලව ජීවත් වෙන අය. ඉතින් ඒ අයගේ සිතුවිලි ක්‍රියා වචන ජීවිත ක්‍රමය දැහැමි. ඉතින් උන්වහන්සේ වෙතටම තෝරා ගන්න උන්වහන්සේ ඒ කුමක් සඳහාද? ඒ අය තමයි මේ අනිත් අය වෙතටත් ඒ දැහැමිකම ප්‍රකාශ කරන්නේ. තමුන්ගේ ක්‍රියාව තුළින්, තමුන්ගේ හැසිරීම තුළින්. ඉතින් දෙවියන් වහන්සේ විශේෂයෙන් සංවිධානන් වහන්සේ තමන් වෙතටම ඒ අයව තෝරා ගන්නවා. අපිට දකින්න ලැබෙනවා බයිබලයේ ඉතිහාසයේ පුරාවටම උන්වහන්සේ සුළු පිරිසක්ව තෝරා ගත්තා ඒ දූත කාර්යය සඳහා. ඉතින් අපිත් උත්සාහ කරමු ඒ ස්වාමින් වහන්සේගේ තෝරාගත් දැහැමි පිරිස අතරට එකතු වෙන්න. එතකොට ඔබේ පවුල, ඔබේ අම්මා, ඔබේ තාත්තා, ඔබේ දුව, ඔබේ පුතා ඒ දැහැමි වෙනවා නම්, ධර්මානුකූලව ජීවත් වෙනවා නම් ඒක ලොකු පවුලටම ලොකු ආශිර්වාදයක්. ඒක ස්වාමින් වහන්සේගේ වැඩ සිටීම බලගත් ලෙස අත්දකින්න තැනක්. අද දවසේ අපි පාර කරමු උන්වහන්සේගේ දෑතට අප කරන කියන හැම දෙයක්ම දැහැමි ලෙස කරන්න. ධර්මානුකූලව කරන්න. ඉතින් ධර්මානුකූලව අපි ජීවත් වෙනවා නම් ධර්මයෙන්ම අපිව ආරක්ෂා වෙනවා. ඔබ කුමන දහමක් ඇදහුවත් ඒ දහම තුළ ජීවත් වෙනවා නම්, දැහැමි ලෙස ජීවත් වෙනවා නම් එහෙම තමයි අපේ ආරක්ෂාව, අපේ පැවැත්ම බවට පත් වෙන්නේ. ඉතින් අද දවසේ සිදුවන හැම කටයුත්තක්ම ස්වාමීන් වහන්සේගේ දෑතට බාර කරන උන්වහන්සේ ඒ සියල්ල ඔබට ඉෂ්ට සිද්ධ කරලා ඔබ ආරක්ෂා කරන වාසනාවන්ත දවසක්. ජේසුස් පිහිටයි.